ළමයි. ඉතින් කොහොමද ඔයාලට අද සිකුරාදා දවසක් දැන් වෙලාව උදේ 6:20ට විතර ඇති. මම මේ ලෑස්තිලා ඉන්නේ. අද යන්න තියෙනවා මට මරයින් ස්ටේෂන් එකට. ඒක තියෙන්නේ අපේ කැම්පස් එකේ නෙවෙයි. ආකර්ෂණ වල. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පැයක විතර දුරක් ට්‍රේන් එකේ නම්. ඉතින් එහෙ යන්න තමයි මම මේ උදේම ලෑස්ති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පොඩි ප්‍රැක්ටිකල් වැඩ වගේකට තමයි එහෙ යන්නේ. ඔක්කොමලා වගේ යනවා අපේ බැච් එකේ ඉන්න. ඉතින් මම බස් එකේ නෙමෙයි යන්නේ. මම ඔයාලට කිව්වා පැයක විතර ගමනක්. මම ට්‍රේන් එකේ තමයි යන්නේ. යන්න මම ඇත්තටම පෙසක්. ඒ කියන්නේ මෙතන ඉඳලා ටිකක් දුර තැනකින් තමයි මම ට්‍රේන් ස්ටේෂන් එක සිලෙක්ට් කරේ. මොකද හැමෝම මෙතනින් යන නිසා. නැත්තම් මම මේ ළඟ ස්ටේෂන් එකකිනුත් සිලෙක්ට් කරන්න තිබ්බා. ඒත් පළවෙනි පාරට තමයි මමත් එහෙම ආකර්ෂණ යන්නේ. ඉතින් කට්ටියත් එක්කම යන්න ඕන නිසා මම ඒ ස්ටේෂන් එකෙන් තමයි ට්‍රේන් එක ගත්තේ. ටිකට් එක බුක් කරේ. ඉතින් මං එතෙන්ට යන්න ඕනේ දැන්. එතෙන්ට යන්නේ බස් එකේ. තාම ටිකක් කළුවරයි. කරන්න දෙයක් නැහැ. යන්න වෙනවා. දවසේ මොනවද මං කරන්න කියලා ඔයාලට බලාගන්න පුළුවන් මේ වීඩියෝ එකෙන්. ඉතින් දිගටම ඉන්න මගෙත් එක්ක. අනිත් එක ආකර්ෂණ කියන්නේ මං කනේ මරයින් ස්ටේෂන් එකක් තියෙන බලන්න යන්නේ කියලා. ඒ කියන්නේ මුහුද අයින තමයි තියෙන්නේ. ඉතින් අපි හවස ප්ලෑන් කරගෙන ඉන්නවා. ප්‍රැක්ටිකල් වර්ක් එක ඉවර වෙලා මුහුද බලන්න යන්න තව වැඩ ටිකක්. ඔයාලා දන්නවනේ බස් ස්ටොප් එක තියෙන්නේ මගේ අප්පාර්ට්මන්ට් එක කිට්ටුවමයි. ඉතින් මම බස් ස්ටොප් එකට ආව තාම කරුවලයි 6:00 නම් පහුවෙලා තියෙන්නේ. ඒත් ඉතින් තාම කරුවලයි. ඉතින් මම මේ බස් එකේ නිකන් ඉන්නවා. බස් එක නම් ආවා ඉඩක් තියෙනවා. ඉතින් මම වාඩි වුණා මෙන්න මෙතන. මේ තියෙන්නේ මම ට්‍රේන් එක ගන්න. ඒ කියන්නේ පෙසක් වල ට්‍රේන් ස්ටේෂන් එකට යන ගමන් තාමත් කරුවලයි. ලයිට්ස් දාලා ඒත් මිනිස්සු ඔක්කොම වැඩට යන අය එහෙම ඉතින් ඉන්නවා. මොකද දැන් වෙලාව 7:00ට විතර ඇති. කරුවල වුණාට ඉතින් මම මේන ෆස්ට් ටයිම් පෙසක් ට්‍රේන් ස්ටේෂන් එකෙන් ට්‍රේන් එකක් ගන්න. ඉතින් මම රේල්වේ ස්ටේෂන් එකට ආවා. ඒත් මම ඉන්නේ හරි ප්ලැට්ෆෝම් එකේ නෙමෙයි. මම එහා පැත්තේ ප්ලැට්ෆෝම් එකට යන්න ඕනේ ටනල් එකෙන්. මෙන්න මේ ඩිස්ප්ලේ එකේ තියෙන ඔක්කොම ට්‍රේන් ඩීටේල්ස්. ඉතින් ආකර්ෂණ තමයි අපි යන්න ඕනේ. ඒක එන්නේ එහා පැත්තේ ප්ලැට්ෆෝම් එකට. ඉතින් මම අනික් ප්ලැට්ෆෝම් එකට යන්න කලින් ඔන්න ඉස්සරහා පේන පේස්ට්‍රි ෂොප් එකෙන් කන දේකුත් අරගෙන ඒක කන ගමන් අනිත් ප්ලැට්ෆෝම් එකට ගියා. මොකද ට්‍රේන් එක එන්න තිබ්බේ 8:11ට. දැන් වෙලාව 8ට විතර ඇති. 7:50ට හෝ 8ට වගේ ඇති. මට හරියටම වෙලාව මතක නැහැ. ඉතින් ඔය ප්ලැට්ෆෝම් එකට තමයි ට්‍රේන් එක එන්නේ. මං එද්දි වෙන ට්‍රේන් එකක් ඇවිල්ලා තිබ්බා. ඉතින් තට්ටු දෙකේව තමයි තියෙන්නේ ඔය විදිහට. ඒ ට්‍රේන් එක යනවා. මේ ට්‍රේන් මාර වේගින් යනවා. ඉතින් මම්මගේ යාළුවෝ එනකන් තමයි මේ ඉන්නේ. හරි අපේ ට්‍රේන් එක ආවා. මුලින්ම ට්‍රේන් එකට නගින්න කලින් ටිකට් එක වැලිඩේට් කරගන්න ඕනේ. ඉතින් අපි සීට් එකක් හොයාගෙන යන ගමන් අපි මෙන්න මේ තැන තමයි වාඩි වුණේ අපි කට්ටියම. ඉතින් ට්‍රේන් එකේ පැයක විතර ගමනක්. ඉතින් අපි කට්ටිය කතා වෙවි එක කතා කිය hina වෙවි ওই විදිහට ට්‍රේන් එකේ ගියා. එහෙම ලොකුවට මහන්සියක් දැනුනේත් නැහැ. මොකද මේ ට්‍රේන් එක ගොඩක් කම්ෆර්ටබල්. ඒක නිසා පැයක් වගේ තමයි ඉතින් ගියේ උඩරිම. අපිත් එක්කම එකට ඩිග්‍රී එක කරනවා ලෝකල් ස්ටුඩන්ට් කෙනෙක්. ඒ කියන්නේ ෆ්‍රෙන්ච් ස්ටුඩන්ට් කෙනෙක් ඉනෙස් කියලා. ඉතින් මේ එයත් අපිත් එක්ක අද මේ ගමනේ යන්න ඉන්නවා. මොකද එයත් මේ සබ්ජෙක්ට් එක කරන නිසා. ඉතින් එයා තමයි ඇත්තටම අපේ ගයිඩ් ටිකට්ස් ගන්න. කොහොමද හැමදේම කියලා දෙන්නේ එයා. ඇත්තටම එයා ඉන්න එක ගොඩාක් ලොකු හෙල්ප් එකක් වුණා අපිට හැම දෙයකදීම. කියන්නේ ෆ්‍රාන්ස් වල ගොඩාක් දේවල් වලදී එයා මාර විදිහට අපිට හෙල්ප් කරනවා. හැමදේම තේරුම් කරලා දෙනවා. මාරම සපෝටිව්. කොමින් හරි අපි ඩෙස්ටිනේෂන් එකට ආවා. මෙහි අමුතුයි ගෙවල් සහ බිල්ඩින්ග්ස් සේරම එයාලා පේන්ට් කරලා තියෙන්නේ මං හිතන්නේ ගොඩක් වෙලාවට පැස්ටල් කලර්ස් වලින්. ඒක නිසා අමුතුම ලස්සනක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ඉස්සරහට මල් ළඟ වීඩියෝ ක්ලිප්ස් තියෙනවා. මට හිතෙනවා මම බෝධවලට වඩා මෙහෙට කැමතියි කියලා.
මෙහි ටිකක් පරිසරයත් ඒ කියන්නේ වෙනස් බෝධවලට වඩා වෙනම වයිබ් එකක් තියෙන්නේ. මං බෝධවලට වඩා ඇත්තටම මෙහෙට කැමතියි වගේ. ඉතින් මෙතන ඉඳලා ලැබ් එකට විනාඩි 5ක 10ක වගේ දුර පොඩි දුරයි තියෙන ලැබ් එකට. ඉතින් මම පොඩි වීඩියෝ එකක් ගත්තා දෙපැත්තේ තියෙන බිල්ඩින්ග්ස් පොඩ්ඩක් පෙන්වන්න. ඒවත් හරිම වෙනස්. ටිකක් මොඩර්න් වගේත් සහ ලස්සනයි. ඉතින් අපි ලැබ් එක පටන් ගන්න පැය භාගයකට කලින් වගේ මෙතෙන්ට ඇවිත් තිබ්බ නිසා අපි ලැබ් එකට යන්න කලින් මුහුද කිට්ටුවටත් ගියා. අපි හවසත් යනවා. ඒත් උදේ ටිකක් බලන්න හිතලා පොඩ්ඩක් ගියා. ඉතින් ওই විදිහට තමයි තියෙන්නේ. දෙපැත්තම බිල්ඩින්ග්ස් තමයි. ඉතින් කඩවල් තමයි. ඉතින් වෙන මොනවත් එහෙම විශේෂ දෙයක් නැහැ මේ හරියනම්. මට හිතෙනවා මේවා ගෙවල් වෙන්න ඇති කියලා. මං හරියටම නම් දන්නේ නැහැ. හැබැයි ගෙවල් මාරම ලස්සනයි. මෙන්න මෙතන තියෙනවා ගෙදරක්. ඒ ගෙදර මාරම ලස්සනයි. අපිත් බැලුවා ඒක දිහා. එතකොටම අර අපේ ෆ්‍රෙන්ච් යාළුවා කිව්වා ඒ ගෙදර මෙහි ගොඩක් ප්‍රසිද්ධයිලු. අර ඒකේ ඩිසයින් එක එහෙම නැත්නම් ආකිටෙක්චර් එක නිසා මෙන්න ඔන්න ඔය පේන ගෙදර ගොඩක් ප්‍රසිද්ධයිලු මෙහි. මේ හරිය දිගටම තියෙන ගෙවල් ඒ වගේම තමයි. ගොඩක් ලස්සනයි. ඉතින් ඔහොම ඇවිදගෙන යනකොට මම මෙන්න මේ ඉස්සරහා තියෙන බිල්ඩින් එක දැක්කා. ඇත්තටම මං හිතුවා ඒක කාසල් එකක් කියලා. හැබැයි ඒක කාසල් එකක් නෙවෙයි. ඒක ෆ්‍රෙන්ච් කැසිනෝ එකක්. ඉතින් ඒකත් හරිම අමුතු විදිහට හදලා තිබ්බා. හරිම යුනික්. මං හිතන්නේ මෙහි හැම තැනක්ම ඒ වගේ අර අමුතු විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ නිසා තමයි මෙහෙට මෙහෙම අමුතු ලස්සනක් ඇවිල්ලා තියෙන්නේ කියලා මට හිතෙනවා. ඉතින් මේ තියෙන්නේ අපේ ලැබ් එක. උතන තමයි අපිට යන්න ඕනි. ඉතින් ලැබ් එක පටන් ගන්න ටික වෙලාවක් තව තිබ්බ නිසා අපි පොඩ්ඩක් බීච් එක කිට්ටුවට ආවා. ඉතින් හැමතැනම තියෙන්නේ කැෆේ රෙස්ටොරන්ට් තමයි. හරියට අර ලංකාවේ බීච් සයිඩ් එකට ගියා වගේම තමයි. ඉතින් ඔයාලට ඔය ඉස්සරහින් පේන්නේ බීච් එක. ඉතින් මේ විදිහට බීච් එකට ෆේස් කරලා රෙස්ටොරන්ට් තමයි මේක දිගටම තියෙන්නේ. ඉතින් මේක තමයි ආකර්ෂන් බේ එක. මේ හරියේ තියෙන ප්‍රසිද්ධම කෑමක් තමයි ඔයිස්ටර්ස්ලා කියන්නේ. ඔයාලා දන්නවා අර බෙල්ලෝ වගේ අය. එයාලව කනවා. ඉතින් මෙහි හරි ප්‍රසිද්ධයි ඒක. අපේ අර ලංකාවේ ගෝල් ෆේස් එකේ වගේම තමයි මෙහෙත් පොඩ්ඩක් මේ විදිහට මේ මුහුද ඇතුළට යන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි තියෙන්නේ. වෙනසක් නෑ. ඉතින් ලංකාවේ දැක්ක දෙයක්ම තමයි ඉතින්. ඔන්න ඔය විදිහට තියෙනවා. අපි මෙතෙන්ට යද්දිත් මෙතන කට්ටියක් අර මාළු අල්ලනවා. කට්ටියක් කෙනෙක් මාළු අල්ලනවා ෆිෂින් රොඩ් එකකින්. මට හිතෙනවා හවසට මෙතන මීට වඩා ලස්සන ඇති කියලා. ඉතින් මෙන්න මෙතනින් පහලට යන්න පුළුවන් පඩිපෙළක් තියෙනවා. ටිකක් බයත් හිතුණා. ඒත් මං ගිහින් බැලුවා මොකද්ද තියෙන්නේ කියලා. පේන හැටියට නම් ටිකක් ගැඹුරුයි වගේ. වැටුනොත් නම් ඉවරයි. ඉතින් පරිස්සමට හිටියා. ටිකක් ගැඹුරුයි වගේත් පේනවා. අනේ මන්දා එච්චර ගැඹුරු නැද්ද දන්නෙත් නැහැ. ඒත් ටිකක් බයත් හිතුණා එතෙන්ට ආවට පස්සේ. ඔය විදිහට තමයි ඉතින් තියෙන්නේ. ඉතින් මම වීඩියෝ කර ඉන්නකොට මගේ යාළුවෙක් එයා යුගන්ඩාවල. ඉතින් එයා මට මේ වීඩියෝ ක්ලිප් එක අරන් දුන්නා. මගෙන් ඉල්ලලා ෆෝන් එක. මම අරන් දෙන්නම් වීඩියෝ එකක් කියලා. ඉතින් මේ එයා ගත්ත වීඩියෝ ක්ලිප් එක. So her name is Michelle and she's from Uganda. So I'm going to thank her at this moment. So thank you very much Michelle for this video clip. ඉතින් මෙන්න මේකකුත් තිබ්බා බීච් එක ළඟම. මොකද්ද මේකට කියන්නේ? මැරිගරවුන්ඩ් කියලාද? මට හරියට මතක නැහැ. කොහොම හරි මෙහි අය නම් කියන්නේ කරුස්සේ කියලා. මම ප්‍රොනවුන්ස් කරනවා වැරදි. මොකද මෙයාලා R එක ටිකක් වැඩිපුර ශබ්ද කරනවා. මට ඒ විදිහට කතා කරන්න අමාරුයි. ඉතින් මෙතනින් පස්සේ වීඩියෝස් ටික අපේ ලැබ් එකට ගිහිල්ලා ඊට පස්සේ ගත්ත වීඩියෝස්. ඉතින් මේ අපි යන්නේ අපට ලන්ච් එක ගන්න තැනක් හොයාගෙන හොඳ කැෆේ එකක් එහෙම නැත්නම් හොඳ රෙස්ටොරන්ට් එකක් හොයාගෙන
ඉතින් අපි මේ බලන්න යනවා ඔය ඉස්සරහින් යන්නේ මගේ යාළුවෝ ටික. ඒ කියන්නේ මගේත් එක්ක ඩිග්‍රී එක කරන අය. එයාලා එක එක රටවල් වල අය. මට මේ ඩිග්‍රී එක කරද්දී ලැබුණු විශේෂම දෙයක් තමයි මට මේ එක එක රටවල් වල අය හම්බුන එක. මෙතන ඉන්නවා ජර්මන් අය, එතකොට ස්පැනිෂ් කතා කරන අය ඉන්නවා, උර්දු කතා කරන අය ඉන්නවා. ඉතින් එක එක ලැන්ග්වේජස් මම දැන් මේ හැම එකෙම පොඩි පොඩි දේවල් ටික ටික දන්නවා. ඒක මාරම මං හිතනවා මාරම chance එකක් මට හම්බුණා. මේ සතියේ මම ආයේ කොණ්ඩේට වෙනස්කමක් කරනවා කියලා හිතලා මම ටියුටෝරියල් එකක් බලලා කොණ්ඩේ කරා මේ දැන් වෙලා තියෙන දේ. ෆයිනලි මෙන්න මේ කැෆේ එක තමයි අපි ලන්ච් එක ගන්න ඩිසයිඩ් කරේ මෙන්න මෙතන. ඉතින් ඔය ඉන්නේ මගේ යාළුවෝ ටික. හරිම ලස්සනයි මෙතන. මුහුද පේනවා. ඉතින් මෙතන තියෙන හැම කැෆේ එකකටම මුහුද නම් පේනවා. මේ තියෙන්නේ මෙනියු කාඩ් එක. මේකේ තියෙනවා එක එක ඒවා ෆ්‍රෙන්ච් වලින් තමයි තියෙන්නේ. සෑහෙන ගොඩක් තියෙනවා ඉතින්. මෙනු එකේ මේ ටික තිබ්බේ නැහැ. ඉතින් මම පොඩි වීඩියෝ එකක් ගත්තා මේ ටිකෙත්. ඉතින් මේ තියෙන්නේ මම ඕඩර් කරපු මේන් ඩිෂ් එක. එතකොට එක එක අය එක එක જાති ඒවා තමයි ගත්තේ. මේකේ තියෙනවා grilled pork, ඊට පස්සේ සලාඩ් එකක් තියෙනවා, mashed potatoes තිබ්බා. ඊට පස්සේ garlic සුදු ලුණු තියෙනවා. ඔයිල් එකක ඩිප් කරලා ඒකත් මාරම රසයි. ඒ කියන්නේ තෙලෙන් නිකන් තම්බලා වගේ. What did you guys order? Oh, okay. Mine is not here yet. What's this one? Mine is not here. Can I have some mashed potatoes? ඉතින් අපි කෑම කාලා හැම ඉවර වෙලා ටිකක් වෙලා මෙතන හිටියා. ඒ ඉන්න අතරේ අපි කොෆි එකක් ඕඩර් කරා. ඉතින් මේක නොයිසෙට් හේසල්නට් කොෆි එකක්. මාරම රසයි. මම මෙහෙදි තමයි ෆස්ට් ටයිම් මේක try කරේ. දැන් මම ඇඩික්ට් වෙලා ඒකට. මේක මගේ ශ්‍රී ලංකන් යාළුවා ඕඩර් කරපු ක්‍රේප් එක. බනානා ස්ලයිසස් තියෙනවා, whipping cream තියෙනවා. මේක ගොඩක් රසයි. මාත් මේකෙන් කෑවා. ඉතින් කෑම කාලේ ඉවර වෙලා අපි හාබර් එක බලන්න යන තීරණය කරා. ඕනේ තරම් ට්‍රේන් තියෙනවා. ඉතින් අපි තව ටික වෙලාවක් මෙහෙ ඉන්න කියලා හිතුවේ. පොඩි පොඩි බලන දේවලුත් තියෙනවා. අපි එතකොට බීච් එකේ ඇවිදින්න යන්නත් හිතුවා. ඉතින් මේ අපි යන ගමන් මේ දිගටම තියෙන්නේ pastel colors buildings තමයි. මේ හරිය තියෙන ටික තමයි ඇත්තටම ලස්සන. අරහෙ තිබ්බේ වලත් වඩා. මේ බීච් එක අයිනේ තමයි මං හිතන්නේ ගොඩක් ඒවා නම් හොටෙල්ස් තමයි. ගෙවල්ම නෙමෙයි මං හිතන විදිහට. ඉතින් මං ඔයාලට කලින් කියවනේ අපේ ෆ්‍රෙන්ච් යාළුවෙක් ඉන්නවා කියලා අපිත් එක්ක ඉගෙන ගන්න. ඉතින් එයා තමයි අපේ ගයිඩ්. She is a very good girl. Thank you so much Ines for all your support and help in France. Let me say thank you very much in French. Merci beaucoup. ඉතින් කට්ටියටම ඕනේ වුණා මුහුද අයිනෙන් යන්න. ඒ නිසා අපි අර පාරෙන් යන්න නැතුව මේ විදියට වෙරළ කිට්ටුවටම ආවා. අපි සපත්තු දාගෙන හිටියේ. ඒක නිසා ටිකක් විතර අමාරුයි වැලි තියෙන නිසා. සහ පොඩ්ඩක් එරෙන ගතියක් තියෙනවා. ඒ වුණාට මුහුද අයිනෙන් යන එකත් ෂෝක් ඉතින්. කීප දෙනෙක් ස්විම් කරනවත් එක්ක ඒත් වතුර මාරම සීතලයි. මට හිතා ගන්න බෑ කොහොමද යාලා ස්විම් කරන්න කියලා. Happy to know that. So we have many things to do. Yeah. මෙතන තියෙන්නේ හාබර් එක. තව ටික දුරක් යන්න ඕනේ ඇවිදගෙන. අපි දැන් සෑහෙන දුර ආවා. තව ටිකක් යන්න ඕනේ ඉතින්. තව ටිකක් දුරයි. ඉතින් මේ තියෙන ආකර්ෂණ වල හාබර් එක. මෙතන ගොඩක් බෝට්ටු තියෙනවා. සෑහෙන ලොකු ඒරියා එකක බෝට්ටු තියෙනවා. ඔයාලට මම මේ පොඩ්ඩයි මෙතෙන්ට පේන්නේ. අර එහා පැත්තේ කෙළවර වෙනකම්ම බෝට්ටු නවත්තලා තියෙනවා. මට මෙතෙන්ට ආවහම මතක් වුණු දෙයක් තියෙනවා. ඒ තමයි මම රුහුණ කැම්පස් එකේ හිටපු කාලේ මට හොඳට මතකයි අපේ හොස්ටල් එකට දෙවුන්දර හාබර් එක පේනවා. මේ විදිහටම බෝට්ටු නවත්තලා තියෙනවා. උදේට බෝට්ටු යනවා. ඊට පස්සේ බෝට්ටු එනවා. අපිට මතකයි අපි පාන්දර බලනවා බෝට්ටු යනවා එහෙම. ඉතින් මට මෙතෙන්ට ආවට පස්සේ ඇත්තටම පළවෙනිටම මතක් වුණ දේ රුහුණ කැම්පස් එකේදී අපි දැකපු දෙවුන්දර හාබර් එක. ඉතින් අපි ටික වෙලාවක් මෙතන ඉඳලා අහපව් යන්න තීරණය කරා.
මොකද අපි තව සිටි එක බලන්නත් යන්න ඉන්නවා. ඒක නිසා අපි ටික වෙලාවයි මෙතන හිටියේ. ඊට පස්සේ ආපහු ගියා ඒ කියන්නේ අනික් පැත්තට. ඒ කියන්නේ ඒ පැත්තේ තමයි සිටි එක තියෙන්නේ. දැන් ආපු පැත්තටම අපි ආපහු යන්න ඕනේ. දැන් අපි මේ යන්නේ සිටි එකට. ඉතින් මම මෙහෙට වැඩිපුරම කැමති වෙන්න හේතුව තමයි මෙන්න මේ බිල්ඩින්ග්ස් උයි මොහොතයි. මේ හරියට තියනවා අර පැස්ටල් කලර් පේන්ට් කරපු ගෙවල්. බලන්නකෝ. ලස්සනයි නේද? ඉතින් මේ තැනත් මාරම ලස්සනයි. කැෆේ එකක්ද දෙකක්ද මන් දන්නේ නැහැ. කොහොම හරි තිබ්බා. මාරම ලස්සනයි. අපිට හිතුණා අපි මෙතෙන්ට ආවේ නැත්තේ කියලාත්. ඒත් ඉතින් අතන බීච් එක ඉස්සරහත් ඒකත් මාරු. මෙතනත් ඉතින් හොඳයි හැමතැනම ලස්සනයි ඉතින්. කොහේ වුණත් අමුතුම වයිබ් එකක් තමයි තියෙන්නේ. මේ හැම බිල්ඩින් එකක්ම මේ හැම ස්පොට් එකම හරිම ඇට්‍රැක්ටිව්. ඉතින් අපි අවදාගෙන මෙන්න මේ වගේ තැනකට ආවා. මෙතන බෙන්ච් තියෙනවා. ඉනස් කිව්වා මෙතන හරියට අර අපේ මැරේජ් රෙජිස්ටර් කරන්න යන්න ඒ වගේ තැනක් කියලා. ඉතින් අපි ට්‍රේන් එක එන වෙලාව හරි යනකම් මෙතන ටික වෙලාවක් වාඩි වෙලා හිටියා. ඉතින් අපි රේල්වේ ස්ටේෂන් එකට යන අතරමඟ මෙන්න මේ ලස්සන කැෆේ එකක් හම්බුණා. ඒක හරියට අර සුරංගනා කතාවල තියෙන තැනක් වගේ නේද? මේක තනිකරම මල් වලින් තමයි සරසලා තියෙන්නේ. ලස්සනයි ඒක. තව මං හිතන්නේ විනාඩි 10කින් වගේ ට්‍රේන් එක ගන්න ඕනේ. අපි ටිකට් ඔල්රෙඩි අරගෙන තියෙන්නේ. හැබැයි වැලිඩේට් කරන්න ඕනේ යන්න කලින්. ඉතින් මේ තියෙන්නේ ආකාශන්වල රේල්වේ ස්ටේෂන් එක. මුලින්ම අපි අපේ ටිකට්ස් ටික වැලිඩේට් කරගන්න ඕනේ ට්‍රේන් එකට නගින්න කලින්. මේක තමයි අපි යන්න ඕනේ ට්‍රේන් එක. ඒක දැනටමත් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් තව ටිකකින් අපිට ට්‍රේන් එකට නගින්න පුළුවන්. ඉතින් අපි ට්‍රේන් එකට ආවා. දැන් සීට් එකක් හොයාගෙන යනවා. ඉතින් මේ විදිහට තමයි අද දවස ගෙවුනේ. ඉතින් මේ අනික් ස්ටේෂන් එක මම බැස්සට පස්සේ මෙතන පියානෝ එක ප්ලේ කරනවා කෙනෙක්. ඉතින් ওই විදිහට තමයි තියෙන්නේ. මාරම ලස්සනයි මේ බෝදවල ස්ටේෂන් එක. දැන් වෙලාව 7:05යි. ඉතින් මට මෙතනින් ට්‍රෑම් එකක් ගන්නත් පුළුවන්, මට බස් එකක් ගන්නත් පුළුවන්. දෙකම මේ ළඟම තමයි තියෙන්නේ. ට්‍රෑම් එක යන එක ටිකක් ලේසි කියලා හිතලා බස් එකට වඩා ඉක්මනින් යන නිසා මං හිතුවා ට්‍රෑම් එකක් ගන්න. ඉතින් ඔතන ට්‍රෑම් ස්ටොප් එක තියෙනවා. තව විනාඩි 5කින් වගේ ට්‍රෑම් එකක් එනවා. ඒකේ මට යන්න පුළුවන් මගේ අපාර්ට්මන්ට් එකට. ඉතින් මං යන්න ඕනේ ට්‍රෑම් එක ආවා. සීටුත් තියනවා ඕනේ තරම්. තව විනාඩි 15ක් වගේ අය මට අපාර්ට්මන්ට් එක ළඟට යන්න. ඉතින් අදට මම මේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඊළඟ සතියේ හම්බෙමු. ගිහින් එන්නම්. බයි බයි.